අපිත් එක්ක ඉන්න තවත් සතුටින් ඉන්න ලස්සන මල්ලෙකුත් හම්බෙලා තියෙන ලස්සන ගෑල්ලාමෙකුත් හරි මොකක්ද ඔයාගේ නම? රෝන්ගේ නම රවි ප්‍රභා රත්නායක. රවි ප්‍රභා. හරි. දැන් අද දවසේ සතුටුයි නේද? ඔව් සතුටුයි. කොච්චර සතුටුද කියලා මං අහුවොත්? ගොඩක් සතුටුයි. මම හිතන්නේ මගේ අම්මයි තාත්තයි දෙන්නම ප්‍රවුඩ් කළා and මම ගොඩක් සතුටුයි. හරි අවුරුදු ගානක ඉගෙන ගත්ත එකේ මහන්සිය එතකොට අපි කියන අපිට සිහිනයක් ඩ්‍රීම් එකක් තිබ්බනම් ඒක සැබෑ වෙච්ච දවසක් කොහොමද කැම්පස් එකත් එක්ක එකතු වෙලා මේ කරන දේවල් ගැන මොකද හිතන්නේ? මම හිතන්නේ මේක හොඳ අත්දැකීමක්. ඒ වගේම තමයි අද දවස් දෙනත් අපි හැමෝටම ග්‍රැජුවේට් වෙලා අපි like සතුරු දවසක් සමරන්න. හරි මං අහුවත් මේ යුනිවර්සිටි එකෙන් හම්බෙන සපෝට් එක කොහොමද කියලා ඔයාගේ? යුනිවර්සිටියෙන් ලොකු සපෝට් එකක් හම්බුණා. මං කිව්වත් මම 2020 එනකොට මට ෆුල් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඒ ස්කෝලර්ෂිප් එකත් එක්ක මට අද බැච් ටොප් වෙලා ග්‍රැජුවේට් වෙන්න ඕන පුළුවන් වුණා. ඒ නිසා මට ගොඩක් සතුටුයි and බොහොම ස්තුතියි යුනිවර්සිටි එකට මේ වගේ ස්කෝලර්ෂිප් එකක් ප්‍රදානය කරාට. හොඳයි අපි තාත්තත් එක්කත් පොඩ්ඩක් කතා කරමු. තාත්තටත් මං හිතන්නේ අද හරිම සතුටු දවසක් නේද? ඔව් බොහොම ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි මගේ දුවගේ ඇචීව්මන්ට් එක සම්බන්ධයෙන්. මොකද හිතෙන්නේ දැන් අද ගොඩාක් දරුවෝ ඇවිල්ලා ඉන්නවා යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා. යුනිවර්සිටි ගැන මොන හරි පුංචි දෙයක් අපිට කියන්න පුළුවන්ද? 2020 මගේ දුව උසස් පෙළ සමත් වුණාට පස්සේ මම යුනිවර්සිටිස් ප්‍රයිවට් යුනිවර්සිටිස් හොයුවා ඇව ඇතුල් කරන්න. අපි කොළඹ තියෙන හුඟක් යුනිවර්සිටිස් වලට ගියා. මගේ නිවස ගාව තමයි තව යුනිවර්සිටි ගණනාවක් තියෙනවා. ඒ යුනිවර්සිටි අතරින් තමයි මම යුනිවර්සිටි එක තෝරගත්තේ මගේ දුවට. ඒකේට තෝරගත්ත එකේ එක පාසයක් මට උනාට ෆුල් ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ඒ ස්කෝලර්ෂිප් එකත් එයා ප්‍රූව් කළාද එයා බැච් ටොප් වෙලා ක්ලාස් එකක් කරගෙන ගෝල්ඩ් මෙඩල් එකක් කරා. ඉතින් මේ යුනිවර්සිටි එක ඉතාමත් විශිෂ්ට යුනිවර්සිටි එකක්. මේ තියෙන තැන ගත්තොත් එහෙම හරි එකෝ හරිම ලස්සනයි. හරිම ෆ්‍රී. එතකොට මේකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලාට නැත්නම් අන්ඩර්ග්‍රෑඩ්ස්ලාට ඒගොල්ලන්ගේ ෆ්‍රී තින්කින් වලට ගොඩාක් අවකාශයක් අවශ්‍යතාවයක් හැකියාවක් තියෙනවා. ඒ වගේම ෆැකල්ටිස් මම ගොඩක් දන්නා මේකේ ඉන්න ෆැකල්ටිස්ලාට මොකද මේ අධ්‍යාපන ශාස්ත්‍රය මම දන්නා ගොඩක්. ඒ උගන්වන අය ගැන මම දන්නා. ඒගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් මම දන්නවා. ඒගොල්ලන්ගේ හැකියාව මම දන්නවා. විශිෂ්ට ෆැකල්ටියක් ඉන්නේ. ඒ වගේම අනිත් සේවකයන් අනධ්‍යන සේවකයෝ ඒගොල්ලොත් ගොඩාක් පහසුකම් සපයනවා. ඒ වගේම විතරක් නෙමෙයි හරි කරුණාවන්තයි මිත්‍රශීලී. ඉතින් විශිෂ්ට විශ්වවිද්‍යාලයක් මේක. ගොඩක් හොඳ අනාගතය ප්‍රාර්ථනා කරන විශ්වවිද්‍යාලයට ලංකාවේ ක්ලාස් එකක් නැත්නම් නම්බර් එකක් නැත්නම් වර්ල්ඩ් එකේ නම්බර් එකක් තියෙන විශ්වවිද්‍යාලයක් බවට ඉතා ඉක්මනින් මේක පත් වෙන්න කියලා.